අයිබෝන් හැමෝටම එහෙනම් ඔන්න පළවෙනි පාරට මම පර්චේස් කරපු පොඩි අයිටම් එකක රිවිව් එකක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම රිවිව් එකක් නෙමෙයි පොඩි අන්බොක්සිං එක්ස්පීරියන්ස් එකක් තමයි මම අරගෙන එන්නේ. බලමු ෆස්ට් ටයිම් තමයි ඉතින් මේ විදිහේ රිවිව් එකක් කරන්නේ. ඉතින් අඩුපාඩු තියෙයි එච්චර හිතන්න එපා. ඉස්සරහට කරන වීඩියෝස් වලින් ඒ අඩුපාඩු ටික හදාගන්න try එකක් දෙන්නම් මම. ඉතින් අඩුපාඩු හොඳ නරක මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩි කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. හරි. අද මම රිවිව් කරන්න යන්නේ අන්බොක්සිං කරන්න යන්නේ මමම පර්චේස් කරපු අයිටම් එකක්. ඉතින් මම ගොඩක් දවසක් ආසාවෙන් බලාගෙන හිටියා මේක පර්චේස් කරන්න. ඉතින් කොහොම හරි මට මේක පර්චේස් කරන්න පුළුවන් වුණා. මොකක්ද කියලා ඔයාලා thumbnail එකේ දකින්න ඇති. ඉතින් මෙන්න මේ අයිටම් එක තමයි මම අද රිවිව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් පැත්තට වුණ මේක. මෙන්න මේ අයිටම් එක තමයි රිවිව් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද කියලා කිව්වොත් මෙන්න මේක. හරි, එහෙනම් වැඩි කතා බතා නැතුව අපි යමු මේකේ අන්බොක්සිං එකට. පැකින් එක ගත්තොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ වොච් එකේ මම පර්චේස් කරේ 44mm කියන වර්ෂන් එක. ඇත්තට මේ වොච් එකේ වර්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් 40mm එක සහ අනිත් එක 44mm කියන වොච් එක. ඉතින් මම පර්චේස් කරේ 44mm කියන වර්ෂන් එක සහ green color වොච් එක තමයි මම පර්චේස් කරේ. මොකද මේ නිකන් ආමි green එක වගේ ලස්සන පාටක් තියෙනවා. ඉතින් මම පර්සනලි මේ කලර් එකට කැමතියි. ඒ නිසා තමයි මම මේක පර්චේස් කරේ. බොක්ස් එක ගැන වැඩිදුර කතා කරෝදින් එහෙම මෙතන බොක්ස් එකේ උඩ Samsung කියලා ලෝගෝ එක ගහලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඇතුලේ තියෙන ඩිවයිස් එකේ ෆොටෝ එකක්. මේ ෆොටෝ එක තියෙන්නේ ඇතුලේ තියෙන ඩිවයිස් එකේ කලර් එකෙන් තමයි මේ ෆොටෝ එක මෙයාලා මෙතන මේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඒ වගේම බොක්ස් එකේ පල්ලෙහින් ගහලා තියෙනවා Galaxy Watch 7 කියලා. බොක්ස් එක අනිත් පැත්තට ආවොත් එහෙම මේ පැත්තේ මොකුත්ම නැහැ. මෙන්න මෙතන තියෙනවා මේකේ version එකේ number එක. මේ 44mm මම ඉස්සෙල්ලත් කිව්වා මම purchase කරේ 44mm කියන එක. ඉතින් 44 ඒ icon එක ඒ නැත්තම් ඒ watch එක identify කරගන්න පුළුවන් mark එක මේ box එකේ මේ පැත්තේ තියෙනවා. මේ මෙතන නම් තියෙන ඉතින් මම purchase කරේ UAE වලට market එකට Samsung දෙන product එකක්. ඒ නිසා තමයි මෙතන DDRA කියලා ගහලා තියෙන්නේ UAE වල regulator. බොක්ස් එකේ අනි මේ සයිඩ් එක ගත්තොත් එහෙම එතනත් මේ ඩිවයිස් එකේ නම තමයි ගහලා තියෙන්නේ Samsung Galaxy Watch 7. ඊට පස්සේ ඩිවයිස් එකේ පිටිපස්ස මේ බොක්ස් එකේ පිටිපස්ස ගත්තොත් මෙන්න මෙතන පොඩි notices වගේක් දීලා තියෙනවා. මම ඒ ටික හිමිට කියවන්නම්. ඊට පස්සේ මේ Galaxy wearable app එකටයි Samsung Health app එකටයි QR code දෙකක් දීලා තියෙනවා. මේ දෙක ස්කෑන් කරලා app එක download කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන serial numbers වගේක් ගහලා තියෙනවා. ඊට අමතරව පල්ලෙහායින් අනම්මන සාමාන්‍යයෙන් ඔය box එක එන මේ normal දේවල් ටිකක් print කරලා තියෙනවා. මම ගත්තේ මේකේ color green මම ඉස්සෙල්ලා කිව්වා. ඒ වගේම මේක මෙතන ගහලා තියෙනවා made in Vietnam by Samsung කියලා. වියට්නාම් වලින් හදපු වොච් එකක් තමයි මම පර්චේස් කරේ. හරි. අපි මේකේ මේ බොක්ස් එකේ මෙන්න මේ හරිය උඩ පොඩ්ඩක් කියවෝතින් මේ වොච් එක Bluetooth support කරනවා, Wi-Fi support කරනවා සහ GPS support කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන පොඩි notices වගේක් දීලා තියෙනවා. පළවෙනි එක කියොත් use with a smartphone running Android 11. ඉතින් මේ වොච් එක සපෝට් කරන්නේ Android 11 version එක හෝ ඊට වඩා වැඩි versions වලින් තමයි. Android ඒ කියන්නේ Android 10 9 වලට මේ වොච් එක සපෝට් කරන්නේ නැහැ. Supported ඊළඟ එක supported smartphones and available features vary depending on your region, operator and device. අපි වොච් එක පාවිච්චි කරන region එකත් එක්ක මේකේ තියෙන features වෙනස් වෙන්න පුළුවන් කියලා තියෙනවා. Device activation is only available after connecting to a smartphone that supports Google Mobile Services. Device එක activate වෙන්නේ Google Mobile Services support කරන mobile smartphone එකක් එක්ක connect කළාට පස්සේ කියන message එකක් මෙතන දීලා තියෙනවා.
ඊට පස්සේ available storage capacity is subject to preloaded software. මේකේ මට ඉස්සලා කියන්න බැරි වුණා මේකේ inbuilt memory එකක් තියෙනවා 32GB සහ RAM එක 2GB. watch එකටම එනවා 32GB memory එකක්. ඉතින් මෙතන මේ notice එකේ තියෙන්නේ ඉතින් අර 32GB ම නැති වෙන්න පුළුවන් කියලා තියෙනවා. මොකද මෙයාලා Samsung ලා මේකට එක එක softwares install කරලා තියෙනවා. ඉතින් ඒ softwares වලට ඉඩක් යනවා. ඒ නිසා මෙතන 32GB ම නැති වෙන්න පුළුවන් කියලා ඒ message එකේ තියෙනවා. ඊට පස්සේ printed images may differ from the actual product. සාමාන්‍ය දේවල් ටික තියෙනවා. Samsung health monitor app, blood pressure, ECG, sleep apnea only works on watches and smartphones purchased in the countries where blood pressure, ECG, sleep apnea is currently available. Okay, ඒකේ තියෙන අර health features ටිකක් ඒ region වල support කරනවා නම් විතරයි මේ watch එක support කරන්නේ. ඒ messages ටික තමයි මෙතන මේ watch එකේ තියෙන්නේ. විශේෂ දෙයක් නැහැ, ලස්සන watch එකක්. බලමු. මම ගොඩක් කල් ආසාවෙන් බලාගෙන හිටපු දෙයක් තමයි මට කොහොම හරි මාස ගානාවකට පස්සේ පර්චේස් කරන්න පුළුවන් වුණා. මම මේක අන්බොක්ස් කරන්න කලින් කියන්න මම මේක පර්චේස් කරේ 52,900යි පර්චේස් ප්‍රයිස් එක. මේකේ 40mm එක සාමාන්‍යයෙන් 49,000 ගානට ප්‍රයිස් තිබ්බා. ඉතින් රුපියල් 3,000-3,500ක් වගේ තමයි 44mm එක වැඩි වෙන්නේ. ඉතින් කවුරු හරි මේක ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් මම හැමතිස්සෙම රෙකමන්ඩ් කරනවා 44mm කියන එකට යන්න. හේතුව මේකේ බැටරි කැපැසිටි එක 40mm එකට වඩා බැටරි කැපැසිටි එක මේ 44mm කියන එකේ වැඩි. ඉතින් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. රුපියල් 3,000-3,500ක් වගේ තමයි මිල මේකේ වැඩි වෙන්නේ. ඒ වගේ තමයි මේකේ කලර්ස් වලට මිලදී ගන්න පුළුවන්. මම බලපුවාම නිකන් රෝස් පාටට හුරු කලර් එකක් තිබ්බ සහ සුදු පාටට හුරු කලර් එකක් තිබ්බා. මම ෂොප් එකෙන් ආපුවාම නම් කිව්වේ මේකේ කළු එකක් එන්නේ නැහැ කියලා. ඉතින් මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලුවා. හැබැයි කළු version එකක් හොයාගන්න හම්බුනේ නැහැ. හැබැයි කිසිම දෙයකට ඔයාලට දුක් වෙන්න දෙයක් නැහැ. මොකද AliExpress එකේ නැත්නම් Temu එකේ ගැහුවොත් මේකට අදාළ bands Tamanට කැමති කලර් එකකින් purchase කරන්න පුළුවන්. මේකට අදාළ bands ඉතාමත් අඩු මුදලකට. හරි. එහෙනම් කතා කරලා වැඩි. යමු unboxing එකට. මේක අන්බොක්ස් කරන්න තියෙන්නේ දැන් අලුතෙන් එන ෆෝන්ස් අන්බොක්ස් කරන විදිහට තමයි. මෙන්න මෙතන තමා සීල් දෙකක් දෙපැත්තෙන් දාලා තියෙනවා. ඉතින් ඒ සීල් එක මෙන්න මෙහෙම අඩපුවාම උඩ සීල් එක කැඩුවා. යට සීල් එකක් තියෙනවා. ඒකත් එක පැත්තකට අදින්න තියෙන්නේ. හරිම එක්සයිටඩ්. ඒ කියන්නේ ගොඩක් කල් ආසාවෙන් බලන් හිටිය ප්‍රොඩක්ට් එකක් නිසා seal open බලමු ඩිවයිස් එක අරගෙන. wow ලස්සනයි. මම මේ කලර් එකට මාර ආසයි. මේ කලර් එක green කියලා කිව්වට dark green එකක් තියෙන්නේ. ash කලර් එක black කලර් එක mix වෙච්ච green කලර් එකක් මේ watch එකට හම් වෙලා තියෙන්නේ. කොහොම හරි කමන්නේ නැහැ. ඒ green කලර් එක මාර ලස්සනයි. මෙන්න මේ විදිහට තමයි watch එක තියෙන්නේ. අපි දැනට watch එක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන box එකේ තමුණක් තියෙන කියලා බලමු. මෙතනින් මෙහෙම ගත්තාම තවත් දිග පෙට්ටියක් වගේ එකක් තියෙනවා. ඒකේ මම හිතන්නේ user manuals ටික හරි. මෙතන තියෙන charging cable එක අපිට දීලා තියෙනවා. මේක type C charging cable එකක් වෙන්න ඕනේ. බලමු අපි අරගෙන. ඔව් මේ පැත්ත type C charging cable එකක් තියෙන්නේ. සහ මේ පැත්තේ මෙතන watch එකට කනෙක්ට් කරන්න පුළුවන් magnet එකක් තියෙන charging dock එක තියෙනවා. හරි ඒකත් පැත්තකින් තියමු. ඊට පස්සේ තව මේකේ මොනවද තියෙන්නේ කියලා බැලුවොත් මේකේ මොකුත් නැහැ මේ මෙතන. ඊට පස්සේ පොඩි user manual එකක් තියෙනවා. ඉතින් අර පොඩි paper works ටික තමයි තියෙන්නේ. එතන පොඩි user manual එකක් තියෙනවා. ඉතින් මේක කවුරුත් කියවන්නේ නැතුව ඇති. හරි.
අපි වොච් එක ඔන් කරගෙන බලමු. වව් මේක මාර ලස්සනයි වොච් එක. හරිම කියුට් වොච් එකක්. ඒ වගේම ලොකු තික්නස් එකක් නැහැ මම බලාපොරොත්තු වුණ විදිහටම. හරිම ස්ලිම් ගොඩාක් ස්ලිම් නැහැ. හැබැයි ස්මාර්ට් වොච් එකකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් ස්ලිම් එකක් මේ වොච් එකේ තියෙනවා. හරිම ලස්සනයි. මම මාර ආසයි මේ වොච් එකට. මේකේ තියෙන හොඳම දේ තමයි මෙන්න මෙතන මේ ස්ට්‍රැප්ස් දෙක ගලවලා Tamanට කැමති ස්ට්‍රැප් එකක් මේකට සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේ වොච් එකට ඉන්බිල්ට් එන්නේ මට ෂොප් එකේ අය කියපු විදිහට මෙන්න මේ විදිහ නිකන් ස්පෝර්ට් ස්ට්‍රැප්ස් වගේක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් මේ ස්ට්‍රැප්ස් අර ස්පෝර්ට් කරන කෙනෙක්ට අවුට්ඩෝර් ඇක්ටිවිටීස් කරන කෙනෙක්ට සෙට් වෙන විදිහට තමයි මේ ස්ට්‍රැප්ස් ටික තියෙන්නේ. හැබැයි මීට අමතරව මේකට ලෙදර් ස්ට්‍රැප්ස් ඊට පස්සේ නිකල් ස්ට්‍රැප්ස් වගේ තියෙනවා අර ඔෆිෂියලි ඔෆිස් එකකට ඔෆිස් සැටය වලට ඔෆිස් කිට්ස් වලට අඳින්න පළඳින්න ඕන නම් ඒවට ගැලපෙන්න ස්ට්‍රැප්ස් තියෙනවා AliExpress එකේ ඕන තරම්. හරි අපි වොච් එක ඔන් කරලා බලමු ෆස්ට් ටයිම් කොහොමද වෙන්නේ කියලා. ඊට කලින් මම කියන්නම් මෙතන වොච් එකේ මේ පැත්තේ ෆිසිකල් බටන්ස් දෙකක් තියෙනවා. වොච් එකේ මේ ඇලුමිනියම් ෆ්‍රේම් එකත් මේ වොච් එකේ ස්ට්‍රැප් කලර් එකෙන්ම තමයි ඩිසයින් කරලා තියෙන්නේ මේ ස්ට්‍රැප් එකට මැච් වෙන කලර් එකකින්. ඔය ටික තමයි වොච් එකේ කියන්න තියෙන්නේ. මම මේ වගේ වොච් එකක් පාවිච්චි කරන ෆස්ට් ටයිම්. මීට කලින් මම මෙන්න මේ විදිහේ පොඩි වොච්චස් ඊට පස්සේ මේ තියෙන Redmi Active 3 කියන වොච් එක පොඩි ස්මාර්ට් වොචස් ඊට පස්සේ AliExpress එකෙන් ගෙන්න ගත්ත ස්මාර්ට් වොචස් පාවිච්චි කරලා තියෙනවා. තියන්න කලින් මට හිතෙනවා මම මේක ඔයගොල්ලන්ට ඔන් කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියන එක. ඇත්තම කිව්වොත් මම මේක ඔන් කරන්න දන්නේ නැහැ. මේ බටන් එක වෙන්නේ නැති කියලා අපි හිතමු. yes ඒ බටන් එක තමයි මාර ලස්සනයි. Samsung ෆෝන් එකක් වගේමයි. Samsung ලෝගෝ එක ඩිස්ප්ලේ වෙනවා. Samsung Galaxy secured by Knox. සාමාන්‍ය Samsung device mobile device එක ඔන් වෙන ඉස්සෙල්ලාම පාර ඔන් වෙන විදිහටම තමයි මේකත් ඔන් වෙන්නේ. අපි මේක සෙටප් කරගමු. English unboxing part එක නෙමෙයි අපි මේකේ setup එකත් මේ වීඩියෝ එකෙන්ම කරලා ඉවර කරමු. ඉතින් මේකේ තියෙනවා region එක select කරන්න. හැබැයි මේක මම ඔයාලට ඉස්සරලාත් කිව්වා UAE වලට යන UAE මාකට් එකට නැත්නම් ඩුබායි මාකට් එකට යන වොච් එකක්. මේකේ ශ්‍රී ලංකා කියලා නම් නැහැ region එකක්. අපි බලමු United Arab Emirates select කරනවා. ඊට පස්සේ restart එකක් දෙන්න තියෙනවා. හරි. වොච් එක restart එකක් දුන්නා. වෙල්කම් මැසේජ් එකක් එක්ක ලස්සන ඇනිමේෂන් එකක් ඩිස්ප්ලේ වෙනවා. Galaxy Watch 7 හරිම ලස්සනයි. alright ඊට පස්සේ මේක වොච් එක ඇක්ටිවේට් කරගන්න ෆෝන් එකට වොච් එක කනෙක්ට් කරගන්න ඕනේ. ඒ නිසා මේක මෙතනින් එහාට යන්න විදියක් නැහැ. හරි එහෙනම් මට අන්බොක්සින් පාර්ට් එකක් විතරයි මම කරේ මේ වීඩියෝ එකෙන්. ඉස්සරහදී ෆුල් ෆීචර්ස් එක තව වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට අරගෙන එන්න සහ channel එකට ඉස්සරහට පොඩි products මම purchase කරන products review කරන්න බලාපොරොත්තු තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එකතු වෙලා ඉන්න channel එකත් එක්ක subscribe කරන්න. ඉස්සරහදී පොඩි videos වලින් හොඳ videos වලින් quality videos වලින් ඉස්සරහදී හම්බ වෙමු. එහෙනම් අදට ගිහින් ඉන්න. ජය වේවා.